සුබ දවසක්. දැන් මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් දෙක තුනේ තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එක නෙමෙයි දැන් තියෙන්නේ අලුත් එකක්. මේ ඉරාජ් ප්‍රොඩක්ෂන් එකේ හැටි එහෙම තමයි අපි කියන දේ නම් අහන්නේ නැහැ කොච්චර කිව්වත්. නමුත් ඉතින් උන්ට හිතුණාම මේ වගේ වෙනස්කම් කරලා පොඩ්ඩක් ලස්සන කරලා මේක හැඩ කරලා අරන් තියනවා පොඩි වෙනස් පිළිවෙලකට ඇවිල්ලා. වැඩසටහනේ කන්ටෙන්ට් එකත් අපි එන්න ඩිවලොප් කරනවා. ඒ වගේම වැඩසටහනේ තියෙන පෙනුම ඔබත් එක්ක තියෙන එන්ගේජ්මන්ට් එකත් අපි එන්න වෙනස් කරනවා. ඒ ඇස්සේ මට මේ මිලියයි නීඩ් කොෆි කප් එකක් හම්බුණා. දැන් කොෆිත් මෙහෙන් හම්බෙනවා. අද මම කතා කරන්න දන්නේ මේ වෙනකොට කතා කරලා තියෙන හොඳ මාතෘකා කීපයක්. ඔබත් අදහස් එවලා තියෙනවා. අද මම කතා කරන්න දන්නේ ඇමරිකාවේ ජනාධිපතිතුමා කොහොමද මේ වෙලාවේ චීනය සහ ඉන්දියාව එක්ක ගනුදෙනු කරන්න කියන එක සම්බන්ධයි. ඒක ඉතාම වැදගත් අපිට ජියෝපොලිටික්ස් තෝරගන්න. මොකද මේ තුන් දෙනා තමයි ලෝකේ බලවත්ම තුන් දෙනා. අර අලි මොනාද කරද්දී අපි තැලෙනවා වගේ මේගොල්ලෝ කරන දේ ඉතාම වැදගත් අපේ එදිනෙදා සමාජ ආර්ථික ජීවිතයට අපේ රටවල මොකද වෙන්නේ කියන එකට. දැන් මේ ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් මට වෙනස් ගෞරවයන් දෙකක් තියෙන එකිනෙකාට වෙනස්. චීනය සම්බන්ධයෙන් මට තිබෙන ගෞරවයක් තමයි චීනය කියන්නේ මේ ලෝකේ තියෙන ඓතිහාසිකම ශිෂ්ටාචාරයක් තියෙන රටක්. ඔය වෙඩි බෙහෙත් වල ඉඳන් ඊළඟට පරිපාලන ක්‍රමය මේ සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක දක්වා හැම දෙයක්ම අඳුන්වලා දුන්නේ චීනය. චීන ගැන කියවන්න මේ කොච්චර ලොකු ශිෂ්ටාචාරයක්ද එච්චර ලොකු සෙනඟක් ලෝකේ කොහෙවත් රටක ඉඳලා නැහැ. එච්චර ලොකු සෙනඟක් කොහොමද විනයානුකූලව කළමනාකරණය කර ගනිමින් විද්‍යාව හා තාක්ෂණය සහ ආර්ථිකයෙන් ලෝකෙ දෙවෙනි තැනට ආවේ කොහොමද කියන එක හරි සුන්දර කතාවක්. ඒ වගේම ලෝකේ බොහෝ විද්‍යාත්මක දියුණුවන් සිද්ධ වුණාට ඒක අපි වගේ ටෙරිටරි එකේ තිබ්බ චූටි රටවල් වලට ආවේ නැහැ. අපිට ඒකට ප්‍රීමියම් එකක් ගෙවන්න උනා. මම දැන් උදාහරණයක් විදිහට ගමුකෝ සෝලා. සෝලා කියන එක හොයාගන්න යුරෝපේ පැත්තෙන්. ඇමරිකාව පැත්තෙන් තමයි විශේෂයෙන්ම මේ අපි කියන්නේ මේ හඳට අහසට යන ගමනේදී තමයි මේ සේරම ගොඩක් දේවල් හොයාගන්නේ. නමුත් ඒ තාක්ෂණය අපිට ඇක්සස් උන්නේ. අපිට ලොකු ප්‍රීමියම් එකක් ගෙවන්න ඕන ජර්මනියෙන් ගේනවා නම් UK වලින් ගේනවා නම්. හැබැයි චීනේ ඇවිල්ලා මේක ඩෙමොක්‍රටයිස් කරා. රයිට්. සෝලා දැන් මේ ගානට අපි ලෝකෙම මහා පරිමාණ නිෂ්පාදනය කරලා බෙදනවා කියලා. ඒ නිසා චීනය අපි වගේ පුංචි රටවල් වලට විද්‍යාව හා තාක්ෂණයට අඩු මිලට ඇක්සස් ලබා දුන්නා. ඊළඟට ඉන්දියාව පැත්තට ආවොත් ඇත්තටම අර ඉන්දියාවේ මේ හිටපු තානාපතිතුමා කිව්වා වගේ එයා කියන්නේ අපි ලොකු සහෝදරයා සහ පොඩි සහෝදරයා නෙමෙයි. We are twins. අපි නිවුන් සහෝදරයෝ දෙන්නෙක් කියලා. ඒකට හේතුව තමයි ආර්ථික මොඩලයේ පැත්තෙන්, සංස්කෘතික මොඩලයේ පැත්තෙන්, සભ્યත්වයේ මොඩලයේ පැත්තෙන්, ශිෂ්ටාචාරයේ පැත්තෙන් අපි අතර තිබෙන බැඳීම. ඒක රාමරාවණ කතාවේ ඉඳන් ඔය හැම දෙයකම අපි අතර රණ්ඩු තියෙන්න පුළුවන්. අපි අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඓතිහාසිකව අපි දෙගොල්ලෝ එකට කෝඑක්සිස්ට් වෙලා තියෙනවා. අපි එකට පැවැත්වගෙන ඉන්න තියෙනවා ශිෂ්ටාචාර වශයෙන්. අපි දෙගොල්ලොම ඉතාම දියුණු තැනක ඉඳලා තියෙනවා. මම හිතන්නේ බුද්ධ ආගම අපිට අවශෝෂ කරගන්න පහසු වුණේ. බුද්ධ ආගම මෙච්චර ලේසියෙන් අපිට අපේ ඇඟ ඇතුළට ගන්න පුළුවන් වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අපි ළඟ තිබුණු මේ අන්‍යෝන්‍ය ඓතිහාසික සංස්කෘතික සම්බන්ධතාවය කියලා තමයි මම හිතන්නේ. හොඳ කෝපි මේවා. ඊළඟට දැන් මේ සේරම ASCII තමයි ඇමරිකාව. එහෙම නැත්නම් මේ වෙස්ට් ෆ්‍රන්ට් එක ලෝකේ පළවෙනියා වෙලා ඉන්නවා. අපි ඊස්ට් ෆ්‍රන්ට් එක ඉන්දියාව චීනය වගේ අපේ ඊස්ට් එකේ අපිටම අයිති ෆිලෝසොෆි එකක්, අපිටම අයිති ශිෂ්ටාචාරයක්, අපිටම අයිති පරණ අධ්‍යාපන ක්‍රමයක්, අපිටම අයිති පරණ පාරම්පරික දැනුම් තියෙන රටවල් අපි. දැන් වෙනිසුලාවට ගහලා ආවට පස්සේ ට්‍රම්ප් ලොක්ක චුට්ටක් ඡන්දියෙක් වුණා. ඡන්දියෙක් වුණාට පස්සේ එයා දෙකක් කියන එකක් තමයි එයා වෙනිසුලාවට කියනවා වහාම රුසියාවට, චීනෙට, ඉරාන්ට තෙල් විකුණන එක නවත්තන්න ඕනේ කියලා. ඒ සම්බන්ධයෙන් චීනේ ෆොරින් මිනිස්ට්‍රි ස්පෝක්ස් පර්සන් එයාගේ නම මාවෝ කියලා මහත්මියක් ඇය කියනවා පිස්සු කෙලින්න එපා. ඒක තීරණය කරන්න ඕනේ රට ඇමරිකා ග්‍රේට් මේක ඇමරිකා ග්‍රේට් අගේන් කියලා ට්‍රම්ප් කියනවා. ඒක ඇමරිකාව ග්‍රේට් කරගන්න. හැබැයි වෙනිසුලාවේ මිනිස්සුන්ට එයාලා කායිකද සමන්තා පවත්වන්න, එයාලා කායිකද වෙළඳාම් කරන්න, එයාලා කායිකද ගනුදෙනු කරන්න කියන එක ඒ රටේ මිනිස්සුන්ගේ තීන්දුවක් මිසක් ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ තීන්දුවක් නෙමෙයි කියලා චීනය කියනවා. දැන් මේ ඇමරිකාව දැන් මේ තෙල් පව්කාර තෙල්නේ ඇමරිකාව කියන විදිහට බෑන් කරපු තෙල්. හැබැයි ඇමරිකාව දැන් දවසකට බැරල් මිලියන 50ක්ද කොහෙද හෝ දවසකට හෝ මාසෙකට ඒ වගේ ප්‍රමාණයක් ගන්න හදනවා. අරගෙන එයාලා විකුණන්න හදනවා. විකුණලා එයාලේ සල්ලි තියා ගන්න හදනවා. දැන් මෙතනයි මේ අර්බුදේ තියෙන්නේ. චීනය කියන එහෙම බෑ. එතකොට චීනය සහ වෙනිසුලාව අතර තියෙන්නේ මේ ලෝන් ටු ඔයිල් කියන සම්බන්ධතාවය. ඒ කියන්නේ
චීන බැංකු වලින් ලෝන් එකක් ගන්නවා වෙනිසියුලාව ඒගොල්ලන්ගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් සානීති වැඩවලට ඒකට හිලව් කරනවා ඔයිල් වලින්. ඒක තමයි සම්බන්ධතාවය. එතන ඩොලර් බිලියන 60ක විතර ලෝන් මේ වෙනකොට දීලා තියෙනවා. මේ වෙනකොට චීන සෙන්ට්‍රල් බැංක් එකේ නැත්නම් චීන ඔතොරිටිස් හොයලා බලමින් ඉන්නවා ඒගොල්ලන්ගේ ලෝන් කොච්චර රිස්ක් එකකට වැටෙනවද කියලා ඇමරිකාව මේ කරන නාටකෙමින්. ඉන්දියාව පැත්තට ආපුවම මරු සිද්ධියක් වෙනවා. ඉන්දියාව පැත්තට ආපුවාම ට්‍රම්ප් ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේදා තිබ්බ ලොකු ඉවෙන්ට් එකක්, ඒක ඩිනර් එකක් හරි ලන්ච් එකක් හරි තිබ්බ ලොකු ඉවෙන්ට් එකක්. ඒ ඉවෙන්ට් එකේ කතාව පවත්වද්දි ට්‍රම්ප් කියනවා ඉන්දියාවට අපි බේසිකලි ඒකේ සිංහල අදහස මං කිව්වොත් ඉන්දියාව රුසියාවත් එක්ක තියෙන ගනුදෙනු නවත්තන්න ඕන, රුසියාවෙන් තෙල් ගන්න එක නවත්තන්න ඕන. එහෙම නැවතුවේ නැත්නම් අපි ගොඩක් තදට ටැරිෆ් දානවා. දාලා අපි ඉන්දියාව අපි කියන විදිහට වැඩේ කරන්න ඕන වගේ අදහසක් දෙනවා. විතර නෙමෙයි යා නරකද වැඩක් කරනවා. ඒ තමයි මෝදිව පොඩ්ඩක් විහිළුවට ගන්න. එයා කියනවා මෝදි ඇවිල්ලා ඇහුවා කියලා sir please can I meet you කියලා. එහෙම දැන් ඉන්දියාව කියන්නේ බිලියන 1.5ක් මිනිස්සුන්ගේ නායකයා. ලෝකෙ තුන්වෙනිට ලොකුම රට. ට්‍රම්ප් ලෝකෙ බලවත්ම රටේ නායකයා. එතකොට අපි මේ නායකයෝ හම්බෙන්නේ මේ යාළුවෝ විදිහටවත් හැන්දෑවට ගංජා ගහන්නවත් ගෑනු ගැන කතා කරන්නවත් නෙමෙයිනේ. තමන් රිප්‍රසන්ට් කරන්නේ තමන්ගේ සවරින් නේෂන් එක. ඔව් සමහර විට ට්‍රම්ප් ඇත්තටම yes sir කියලාත් කියනවා ඇති. හැබැයි එහෙම කියලා ට්‍රම්ප් මේ විදිහට මෝදිව විහිළුවට ගත්තොත් මේ විදිහට අනිත් රටවල් වල නායකයන්ව ප්‍රංශයේ නායක ජනාධිපතිතුමාත් ඒ විදිහටම විහිළුවට ගත්තා ඒ කතාවේදී. නමුත් මම ඉන්දියාව ගැන විතරයි අවධානය යොමු කරන්නේ. කොහොමද මේ bilateral relationships අපි ශක්තිමත් කරන්නේ? කොහොමද මේ trade negotiations කතා කරන්නේ? ට්‍රම්ප් එච්චර superior කෙනෙක් හිතනවා නම් අනිත් රටේ ජනාධිපති කෙනෙක් පවා විහිළුවට ගන්න පුළුවන්, එයාව මොක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් කොහොමද මේ සම්බන්ධතා මේ ලෝකේ බැලන්ස් එක අපි ඉස්සරහට ගෙනියන්නේ? ඉතින් මේක හරිම සංවේදී අවස්ථාවක් මම හිතන්නේ ලෝක දේශපාලනේ. මොකද කිසිම කෙනෙකුට මේ විදිහට තනි චණ්ඩියෙක් වෙන්න දෙන්න හොඳ නැහැ. ට්‍රම්ප් වේවා, පුටින් වේවා, සිං ජින්පිං වේවා, මෝදි වේවා මේ කිසිම කෙනෙකුට තනි චණ්ඩියෙක් වෙන්න නොදෙන්න තමයි UN එක වගේ සිස්ටම්ස් හැදුවේ. දැන් අද මේ සිස්ටම්ස් නම් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. UN එක තමයි අද ලෝකේ තියෙන ලොකුම විහිළුකාරම ආයතනය බවට පත් වෙලා තියෙනවා. කිසිම කෙනෙක් සත්ත 5කට තවදුරටත් ගණන් ගන්න නැහැ UN එක කියන දේවල්. හැබැයි ඒ එක්ක මේකෙන් වෙන්නේ අපේ ඉන්ස්ටිටියුෂන්ස් කඩා වැටිලා අපේ මේ රටවල් අතර තිබෙන සම්බන්ධතාවය, අපි අතර තිබෙන සමබරතාවය නැති වෙන එකේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. එයින් ඔබට පුළුවන් ගිහිල්ලා මේ ට්‍රම්ප්ගේ මේ කතාව තියෙනවා බොහෝ channel වල දාලා බලන්න පුළුවන්. YouTube එකේ බලන්න පුළුවන්. මේ ගැන කියවන්න. ඉන්දියාව සහ ඇමරිකාව අත්සන් කරන්න මේ අවුරුදු නියමිත ට්‍රේඩ් ඩීල් එක ගැන කියවන්න. ඉන්දියාව සහ යුරෝපය අත්සන් කරන්න නියමිත ට්‍රේඩ් ඩීල් එක ගැන කියවන්න. චීනය සහ ඇමරිකාව අත්සන් කරන්න නියමිත ට්‍රේඩ් ඩීල් එක ගැන කියවන්න. ඒ වගේම ඔබට මම තව දෙයක් කියවන්න කියනවා. ඓතිහාසික ඉන්දියානු රුසියානු සම්බන්ධතාවය. ඒ ගැන මම දවසක වැඩසටහනකුත් කරන්නම්. කොච්චර රුසියාව මිත්‍රයෙක් විදියට ඉන්දියාවට ඓතිහාසිකව උදව් කරලා තාක්ෂණය දීලා, දැනුම දීලා, තෙල් දීලා, වෙපන්ස් දීලා කොච්චර උදව් කරලා තියෙනවද? ඒ වගේම ඉන්දියාව රුසියාව අත නොහැර හැම අමාරු අවස්ථාවකම රුසියාවත් එක්ක මිත්‍රයෙක් විදියට ඉන්නවාද කියන එක. එහෙනම් බොහොම ස්තුතියි මිලි I need coffee බැලුවට. සබස්ක්‍රයිබ් කරන්න, අනිත් යාළුවන්ට බලන්න කියන්න, සංවාදයට එකතු වෙන්න, ඔබ හිතන දේවල් කමෙන්ට් කරන්න, මට WhatsApp එකේ මැසේජ් එකක් එවන්න. ඒතකොට අපිට මේ සංවාදයේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. හැන්දෑවට කෝපි එකක් බොන ගමන් බලන්න අපේ වැඩසටහන අනිත් අයටත් බලන්න කියන්න.